හැංගිලා හිටියට කමක් නැහැ. ඇංගිලා ඉන්න එක වැරදි. ඒ මිනිහා වරදක් කරලා තියෙනවා නම් අත්තරම් කරගන්න එච්චරයි. දැන් මාරක් කරන්නේ. කතා කරන්නේ නම් මහ ලොකුට මේ දේශපාලන පුරුව දේශපාලන කොතනද මම ප්‍රසන්න රණවීරව ආරක්ෂා කළේ? කොහෙද කියලා ප්‍රසන්න රණවීර මහත්තයා අහගන්න කොහෙද ප්‍රසන්න රණවීරව අල්ලන්න. එච්චරයි. කතා මේ ඔයාගේ කතාන්තරයක් මල පැනලා ඉන්නේ නෑ මල පැනලා ඔයා ප්‍රශ්න අහන්නේ විදියට. ඔයාට රෑදකට තනියෙන් යන්න පුළුවන් කියලා මාරක කිව්වනේ. දැන් මරුනේ. what? මොකද මරුනේ? ඔයාට කෑගන්න දෙන්න. කරුණාකරලා පිස්සු බයිලා කියලා යන්න එපා. මොකද මරු කියන්නේ අපේ මාධ්‍යයට ඇවිල්ලා කාටි පිස්තෝලයකින් වෙඩි තියලා ගියා. බැදිරියට එයි. මැදිරියට ඇවිත් එයාට පිස්තෝලයක් දුන්නා නම් කොහොමද? කාටද වෙඩි තියන්නේ? ඒ නලු ඔරාකලෝ Let's go. මේ අභියෝග කරන්නේ ඔබතුමාලා ආණ්ඩුව ගත්තා. හැබැයි මතුවෙන කාරණා ඔබතුමාට රාජ්‍ය බලය ගන්න බැරුණා. හාල් නිෂ්පාදනය කරන නිෂ්පාදකයෝ ඉන්නේ කාත් එක්කද? මම මේ ඊයේ පෙරේදා දැක්ක එක මහා පරිමාණ හාල් නිෂ්පාදකවරයෙක් මෙතුමාගේ මේ වර්තමාන ජාතික සංවිධායකතුමත් එක්ක මෙහෙම ඇවිදගෙන යනවා. ඒ විතරක් නෙවෙයි ජාතික ලයිස්ට් ජාතික අනේ ඔබතුමාලාගේ ජාතික බලය තව හාල් දැක්ක නැද්ද ඩඩ්ලි සිරිසේන මේ රට එක්තරා රූපවාහිනියකට ඇවිල්ලා කොහොමද ඡන්දෙ දුන්නේ තවරට කියලා දැක්කේ නැහැ ඔයා? ඔව්. එයාට ඡන්ද දෙන්න බැරිද? ඇයි බැරිද? එයාට එහෙම ඡන්ද දෙන්න අයිතියක් නැද්ද? මොකද? එයාට එහෙම ඡන්ද දෙන්න අයිතියක් නැද්ද? ඡන්දෙ දෙන අයිතියක් ගැන නෙවෙන්නේ සුරංග මම කතා කරන්නේ. ඒක අයිතියක්. එයා කැමති පක්ෂයකට ඡන්දය දීම ඔහුගේ අයිතියක්. එහෙනම් ඒ අයිතියම තියෙනවා නාමල් රාජපක්ෂ කනිමිනියට ඡන්දය ගැන නෙවෙයි මේ අහන්නේ. ඒක තමයි. මේ අහන්නේ ඔය දේශපාලන ක්‍රියාවලිය ගැන. අනිත් එක පොඩක් මේ සංජීව වෙදිරි මහත්තයා දැන් ඔබතුමා කතා කරනවානේ මේ දේශපාලන බොරුව ගැන. දේශපාලන බොරුව ගැන. ඔබේ මුල පටන් ගත්ත ඉඳලා අද වෙනකම් මේ දක්වා තියෙන දේශපාලන බොරුව. මට පොඩ්ඩක් කියන්නකෝ ප්‍රසන්න රණවීර මහත්තයා ගැන ආරංචියක්. කවුද? ප්‍රසන්න රණවීර. ප්‍රසන්න රණවීරගෙන් අහන්න. ඒක කොහොමද? අහන්න හොයාගන්න මේ. පක්ෂයේ ප්‍රකාශක. එතකොට එහෙම හැංගිලා හිටියට කමක් නැහැ. ඇංගිලා ඉන්න එක වැරදි. ඒ මිනිහා වරදක් කරලා තියෙනවා නම් අත්තරම් කරගන්න එච්චරයි. පක්ෂයේ සම්බන්ධයෙන් මොනවා මොකද? පක්ෂයේ විදියට ඔබට කියන්න බැරිද? ඇයි මේ නීතිය හමුවට ඇවිල්ලා තමන් වැරද්දක් කරලා නැත්නම් තමගේ චෝදනා මේව කළා ඉදිරියට ඇවිල්ලා කතා කරනවා. ඕනම මිනිහෙක්ට ඔබ කවුරුර ආරක්ෂා කරනවානේ. නෑ මම ආරක්ෂා කරන්නේ. කතා කරන්නේ නම් මහ ලොකුට මේ දේශපාලන පුරුව දේශපාලන. කොතනද මම ප්‍රසන්න රණවීරව ආරක්ෂා කළේ? මහත්තයා කොහෙද කියලා ප්‍රසන්න රණවීර මහත්තයා අහගන්න කොහෙද කියලා. ප්‍රසන්න රණවීරව අල්ලන්න. එච්චරයි. කතා මෙයා ඔයාට ඒ කියන්න බැරි මේ නීතිය හමුවට ඇවිල්ලා නිවැරදිභාවය ප්‍රසන්න රණවීර මහත්තයා. දැන් මම ඒක නෙවෙයිද මැඩම් කිව්වේ? මොකද්ද කිව්වේ? මම කිව්වේ මොකක්ද? රිවයින් කරලා බලන්න කිව්වේ මොකද්ද කියලා. ප්‍රසන්න රණවීරව අත්තර පුර අරගෙන පරීක්ෂණය කරා. පක්ෂ විදියට කියන්නේ ඇයි ප්‍රසන්න රණවීර මහත්තයා කෑ ගන්න දෙන්නේ. මොකද? පක්ෂයේ විදියට අදහස් ඇහුවේ ඔබතුමාගෙන්. දැන් මොකද පක්ෂේ? පොලිසියට කරන දේවක්වත් වෙනයි කරන දේ නෙමෙයි පක්ෂයේ විදියට කියන්නේ ප්‍රසන්න රණවීරට එරෙහිව පරීක්ෂණය කරා. ඔරු කාර්යෝ නෑ. ඔබතුමා කිව්වා මේ ප්‍රසන්න රණවීරගෙන් අහන්න කියලා. ඔව් කිව්වා. එහෙනම් අපි කියලා එස්.එම්. චන්ද්‍රසේන මහත්තයාගේ නෝනාගෙන ඔය එයාගේ එස්.එම්. චන්ද්‍රසේන නඩුව දැම්මේ මේ ආණ්ඩුව ඇවිල්ලාද? එස්.එම්. චන්ද්‍රසේන නඩුව දැම්මේ මේ ආණ්ඩුව ඇවිල්ලාද? නෑ මං අහන්නේ. ඔයා ආස මේ ආණ්ඩුව ඇවිල්ලාද දැම්මේ? නෑ මං අහන්නේ ඔබතුමාට අයිතියක් තියෙන ඔබතුමාගේ පක්ෂය වෙනුවෙන් කතා කරන්නේ මොකද මේ ප්‍රසන්න රණවීර වෙන කාගේ හරි පක්ෂයක හිටියේ? ඒ කියන්නේ ප්‍රසන්න එතකොට ඇඟ දික් කරලා යනවා පැත්තකට වෙලා. මොකද්ද කියේ? දැන් කිව්වේ ප්‍රසන්න රණවීරට අදාළ විමර්ශනය කරන්න. ඒකයි පක්ෂ මතය. ඔබතුමා මේ ප්‍රකාශ කළා මේ ප්‍රසන්න රණවීරගෙන් අහගන්න. ඔව් අහන්න මම ආයි කියනවා ප්‍රසන්න රණවීරගෙන් අහන්න. ඔබතුමාට කෝල් කරාද දන්නේ මේ නෑ මට කෝල් කරන්න මේක බලන්නකෝ ඔයා. නෑ එහෙම නෙවෙයි මං අහන්නේ. එහෙනම් මොකද ඔබතුමා අහන්නේ? ප්‍රජාතන්ත්‍රයක් මල පැනලා ඉන්නේ නෑ මල පැනලා නෙවෙයි ඔයා ප්‍රශ්න අහන්නේ විදියට. නෑ සම්පූර්ණ වැරදි. ඔව් දැන් ඔයාට රෑදකට තනියෙන් යන්න පුළුවන් කියලා මාරක කිව්වනේ. දැන් මරුනේ. මොකද මරුනේ? ඔයාට පිස්තෝලයක් දුන්නා කුට කෑගන්න දෙන්න. කරුණාකරලා පිස්සු බයිලා කියලා යන්න එපා. මොකද්ද මරු කියන්නේ? මේ සමාජයේ අපි කතා කරේ නෑ ඔමයි අපි ඔමයි පොඩ්ඩක් ඔමයි අපි මොකද්ද මරු? ඔයා සතුටු වෙන මරු එක. ඔව් මරු එක කියන්නකෝ. මේ සමාජයේ මිනිස්සුන්ගේ මේක මේ ආණ්ඩුවට වස්ස වෙච්ච එකක් එහෙම නෙවෙයි ඈ. සමාජයේ පොදු ප්‍රශ්නේ. අදටත් මේ සමාජයේ මිනිහෙක්ගේ පුද්ගලික ආරක්ෂාව පිළිබඳ සමාජයේ ප්‍රශ්නයක් නැද්ද? ඒක ඔයා කියන්නේ ඉතින්. ප්‍රශ්නයක් තියෙනවා. හරි. ඇමතුමා මෙයාට මරු ප්‍රශ්නයක් දැන් තියෙනවා. එතකොට මේක සංජීවලට පිස්තෝල දීලා විසඳන්න බෑ. හොඳේ? ඔය පිස්තෝල ප්‍රශ්නේ මතු කරලා
මේ පිස්තෝල ප්‍රශ්නේ මතු කරපු එක පුද්ගලයෙක් අපේ මාධ්‍යයට ඇවිල්ලා කාටිස් පිස්තෝලයකින් වෙඩි තියලා ගියා. මැදිරියට ඇවිත්. මැදිරියට ඇවිල්ලා. එයාට පිස්තෝලයක් දුන්නා නම් කොහොමද? කාටද වෙඩි තියන්නේ? ඒ නලු කරුණාකරලා ඔබතුමා පැහැදිලි කරන්න මේ කියන ප්‍රශ්නේ මේ ගේන්න හදන්නේ වෙන තැනකට මේ ප්‍රශ්නේ. ඉතින් ඔය සුරංග ඔයා දන්නවනේ මම ඒක නෙවෙයි ඉන්නේ කියලා. ඔයා දන්නවනේ මම පිස්සෝලයක් පාවිච්චි කළේ නැහැ කියලා. ඔයා ඇමතුමා විදියට මේ ජාති මේ ආරක්ෂාව බාරව ඉන්නවනේ දැන් කැබිනට් ප්‍රකාශක. කරුණාකරලා පැහැදිලි කරන්න. සුරංග දැන් අපි පාතාලට එරෙහිව ක්‍රියාමාර්ග අනුගමනය කරමින් ඉන්නවා. තැන් වල පාතාල ගැටුම් සිද්ධ වෙනවා. නමුත් මතක තියාගන්න එකක් පාතාල විතරක් නෙවෙයි ආණ්ඩුවෙන් නිකුත් කරපු නීත්‍යානුකූල ආයුධ පහුගිය කාලේ එක තැන්වල තිබුණා. අපි ආවට පස්සේ තමයි ඒවා ආරක්ෂක අමාත්‍යාංශයට ගන්න කටයුතු කළේ. තව 42ක් තියෙනවා හොයාගෙන යන්න ඕන. හරිද? 1500 ගණන් දැන් බාර දීලා තියෙන්නේ. එහෙම තමයි ආයු සංස්කෘතිය ක්‍රියාත්මක කරලා තියෙන්නේ. මේ පාතාලය ඇතුළු පහුගිය කියන්නේ මේවා නිකන් වර්ධනය වුණා නෙවෙයිනේ. දේශපාලන හයිය මත තමයි. රාජ්‍ය ආන්ත්‍රණයටත් මේව රිංගලා තියෙනවා. ඒවට එරෙහිව අපි කටයුතු කරගෙන යනවා. ඒක නිසා කරුණාකරලා මම කියන්නේ අපිට මේ රටේ මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මේ ගන්න ක්‍රියාමාර්ග වල සහාය ලබා දෙන්න. කවුරු හරි අධිකරණයකින් මේ අධිකරණ ඉදිරිපත් වෙන තියෙනවා නම් ඉදිරිපත් වෙන එක තමයි හොඳ. ඉතින් නීතිය ගැන විශ්වාස කරන්න. ඔහුට තිබෙන චෝදනා මේ වැඩක් නැත්තම් අධිකරණදී කොප්පු වෙවි. කවුරුත් ආරක්ෂා කරන්න යන්න එපා. ඒ වගේම තමයි මේවා ප්‍රශ්න කරනවට තර්ජන කරන්නත් එපා. දැන් මේ මාධ්‍යවේදීන් හරි කවුරු ප්‍රශ්න කරන්නේ මේ පැවති දූෂිත ත්‍රාඩ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න බලාගෙන. ඒක එහෙම ආණ්ඩුවක් ගත්ත ගමන් එකරයින් වෙනස් වෙන්නේ නැහැ. අපි කරලා තියෙන්නේ මේකට තියෙන දේශපාලන සම්බන්ධතා කපලා තියෙනවා. නමුත් මේවා තැන් වල විහිදලා තියෙනවා. මේකට පාතාල සම්බන්ධයි, කුඩු සම්බන්ධයි, තරණ දේශපාලනය සම්බන්ධයි. ඔක්කොම තමයි ඉවත් කරගෙන යන්නේ. හිටපු කාටල් තාම ඉන්නවා. මම ඒකයි ප්‍රශ්නේ අහුවේ ඔබතුමාගෙන් ඉස්සෙල්ලා. ඒ අපි කියන ඒ ප්ලටූන් ඉන්නවනේ. ඒ වගේම අංක එකට ගෑවිලා T56 වල. අනුවංක මැකිච්ච ඒවා තියෙනවා. රංග එහෙම රටක් බාරගත්තේ. මේ හරිද? දැන් මේක පැහැදිලි කරන්න වෙනවා ඇමතුමා. മന്ത്രിවරේ මේ മന്ത്രി අපේක්ෂකේ මහා ඡන්දෙට ඉල්ලපු මම ඕන පක්ෂෙත් කියන්නම් පමේලා මම පක්ෂ නොකී ඉන්නම්. ඔහු පිස්තෝලයක් අවශ්‍යයි කිව්වා. තමන්ගේ ආරක්ෂාව. ඒ පුද්ගලයා අපේ මැදිරි සංකීර්ණයට සෙල්ලම් පිස්තෝලයක් පිටිපස්සේ ගහගෙන ඇවිල්ලා වැඩසටහන යන්න විනාඩි කිහිපයකට කලින් උඩට වෙඩි තිබුණා. හරි මුජිබර් ඔහුට ඒ අවස්ථාවේ ජීව උණ්ඩ සහිත පිස්තෝලයක් තිබුණා නම් මොන අනතුරක්ද වෙන්නේ? ඒකයි අපි කිව්වේ ඔමා එදා කිව්වේ වගකීමෙන් තොර බලයයි මේගොල්ලෝ ඉල්ලන්නේ කියලා. ඒක ජනතාවට පැහැදිලි කරන්න ඕන අපි. ඒ කියන්නේ මෙහෙමයි දැන්. ඒකයි අපි දෙන්න එපා කියන්නේ පිස්තෝල. මේ අවියායුධ ඉල්ලන පිටිපස්සේ තියෙන මනෝභාවය තේරුම් ගන්න ඕන. මේගොල්ලෝ මොන බලයක්ද මේ අවියායුධ? ඔහුගේ මනෝභාවය තේරුම් ගන්න ඕන. ඒ පුද්ගලයා මැදිරියට අවිල්ල වෙඩි තිබුණා. සෙල්ලම් පිස්තෝලේ. එදා ජීව උණ්ඩ සහිත පිස්තෝලයක් තුනන මොකද වෙන්නේ? ඒ වෙලාවේ ඔහුට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තා නම් ඔහුට ඡන්ද ඉල්ලන්නත් බෑ. අපි ඒ අවස්ථාවේ ඉතා මානුෂිකව හිතුවා. ඔහු එක්කෝ මානසික වියවුලකින් ඉන්න කෙනෙක් එහෙම කියලා. නැත්තම් අපි රසපරි එන්ට්‍රියක් දාලා ඔහුව පොලිසියට බාර දුන්නා නම් අදටත් පරීක්ෂණ සිද්ධ වෙනවා. ඔහුට ඡන්ද ඉල්ලන්නත් බැරි වෙනවා. මේක අපි කිව්වේ මෙතෙක් කිව්වේ නෑ. මෙන්න මේ ප්‍රශ්නේ හින්දා. අර මරුයි කියලා හිතනවනේ. දැන් ඔයාට යන්න පුළුවන් දෝ මායා. හරි මරුනේ. අන්නේ මරු එකටයි මේ කිව්වේ උත්තරේ. Maru, Marai, Niyamai. 2000 years later. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවෝ